Hello guys, අදත් ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා කෝඩ්ඩෙල්ගේ අපේ YouTube channel එකත් එක්ක. ඉතින් මේ පටන් ගන්න යන්නේ අපේ C++ වීඩියෝ මාලාවේ දෙවැනි වීඩියෝ එක. නේද? අපි පළවෙනි වීඩියෝ එකෙන් කතා කරා මොකද්ද C++ කියන්නේ? අපි මොන වගේ වැඩවලටද C++ use කරන්නේ? ඔන්න වගේ දේවල් අපි කතා කරා. ඒ වගේම C++ වලින් වැඩ කරන්න IDE එකක් ඉන්ස්ටෝල් කරගන්න විදිය මෙන්න මේ විදිහට බලාගත්ත මේ code blocks කියන IDE එක තමයි අපි පාවිච්චි කරේ C++ වලින් දිග ඉස්සරහට කෝඩ් කරගෙන යන්න. ඒ වගේම කම්පයිලර් කෙනෙක් මම කිව්වා කම්පයිලර් කෙනෙක් කියන්නේ කවුද කියලා. ඒක දන්නේ නැති කෙනෙක් ඉන්නවනම් කලින් වීඩියෝ එක බලලා අවබෝධයක් ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මෙතන අපේ කම්පයිලර්ගේ version එක check කරා වගේම කම්පයිලර් ඉන්න තැනත් අපි බැලුවනේ. හරි. ඔන්න ඔය ටික තමයි ඉතින් අපේ පළවෙනි වීඩියෝ එකෙන් අපි කතා කරේ. හරි, මම පළවෙනි වීඩියෝ එකේදී කිව්වා දෙවෙනි වීඩියෝ එකකින් අපි හම්බෙමු කියලා. මොකද්ද C++ වලින් කොහොමද අපි ප්‍රොජෙක්ට් එකක් බිල්ඩ් කරගන්නේ කියලා බලන්න. හරිද? හරි. අපි එහෙනම් කෙලින්ම වැඩේට බහිමු. මේ තියෙන්නේ අපේ code block කියන software එක. මේකෙන් තමයි මම ඔයාලට C++ කියන programming language එකේ syntax වගේම ඉස්සරහට කෝඩ් කරගෙන යන්න. හරිද? එහෙනම් අපි කොහොමද බලමු ප්‍රොජෙක්ට් එකක් build කරගෙන run කරගන්නේ. හරි, මෙන්න මෙතන තියෙනවා file කියලා menu එකක්. ඒකේ තියෙනවා new කියලා. ඒකේ තියෙනවා මෙන්න මෙතන project කියලා. project වලට ගියාට පස්සේ මෙතන අපිට බලා ගන්න පුළුවන් console application කියලා. console application එක උඩ left click කරා go කියන බටන් එක උඩ ක්ලික් කරා. මෙතන අපිට තෝරගන්න එනවා කොහොමද අපි කෝඩ් කරගෙන යන්නේ මොන ලැන්ග්වේජ් එකෙන්ද කියලා. අපි මෙතන C නෙමෙයි පාවිච්චි කරන්නේ C++. හරි. ඊට පස්සේ මෙතන දෙනවා ඔයාලගේ project name එක. අපි දෙමු code.lk කියලා. code.lk කියලා දුන්නා. හරි. ඊට පස්සේ මෙතන අපි ඔගේ project එක save කරන්න ඕන path එක මෙතන බලා ගන්න පුළුවන්. ඔන්න මෙතන path එක වෙනස් කරන්න පුළුවන්. මම මෙතන තියෙන path එකම දෙනවා. හරි. මෙතන අපි next කරමු. finish දෙන්න. ඊට පස්සේ මෙන්න මේ විදියට අපිට අපේ project එක බලා ගන්න පුළුවන්. මෙන්න මේ sources කියන folder එක ඇතුලේ main.cpp මේකේ මොකද්ද file name extension එක cpp. හරි, අපි මේක open කරගමු. හරි, මෙන්න මේ විදිහට තමයි ඔයාලගේ hello world application එක මෙන්න මෙතන බලා ගන්න පුළුවන්. හරිද? හරි, දැන් මේක ගත්තට පස්සේ මෙතන මොකොත්ම තේරෙන්නේ නැහැ නේ. මම කියලා දෙන්නම් කොහොමද මේකේ syntax එක වැඩ කරන්නේ කියලා. හරිද? උඩින් අපිට පළවෙනිට බලා ගන්න පුළුවන් මෙන්න මේ hash ලකුණත් එක්ක include කියලා මෙන්න මේ වගේ IO stream කියලා එකක් තියෙනවා. මේක දන්න කට්ටියත් ඇති, නොදන්න කට්ටියත් ඇති. මේ මොකද්ද මේ IO stream කියලා කියන්නේ? මේකට අපි කියනවා මොකද්ද? header file එකක් කියලා. නැත්නම් මේක library එකක් නේ. හරි, library එකක් කියලා කියන්නේ මොකද්ද? අපි coding කරගෙන යද්දී libraries use කරලා ගොඩක් අපිට වැඩ ගන්න පුළුවන්. අන්න ඒ වගේ library එකක් තමයි මෙන්න මේ IO stream කියලා කියන්නේ. මේකෙදි අපිට මොකද්ද ගන්න පුළුවන් වාසිය? මේකේ අපි ප්‍රෝග්‍රෑම් එකක් නැත්තම් කෝඩ් කරගෙන යනකොට යූසර්ගෙන් ඉන්පුට් ගන්න වෙනවා නේද? ඒ වගේම ඒ ඉන්පුට් අනුවනේ ඒ කියන්නේ ප්‍රෝග්‍රෑම් එකක් කියලා කියන්නේ අපි බාහිරින් ඉන්පුට් අරගෙන ප්‍රොසෙස් කරලා අවුට්පුට් එකක් දෙන ඇප්ලිකේෂන් එකක් නැත්තම් ඇප්ලිකේෂන් එකක්. ඒ කියන්නේ අපි software එකක් හදන්නේ කවුරු හරි මිනිස්සෙට ඕගනයිසේෂන් එකකට මොකක් හරි වැඩක් කරගන්නනේ. ඒ කියන්නේ අපි මැනුවල් යන වැඩක් ඔටෝමේට් නැත්තම් ඔයගේ ඔටෝමේට් කරගන්න තමයි අපි software එකක් හදන්නේ. අන්නේ software එකක් හදනකොට අපිට යූසර්ගෙන් ඉන්පුට් ගන්න වෙනවා. අන්නේ ඉන්පුට් ගන්න එකට තමයි මෙන්න මේ library පාවිච්චි කරන්නේ. මොකද්ද? IO stream. ඊට පස්සේ මේ library එකක් අපි මේකට දැම්මට මදි ඒක පාවිච්චි කරන්න ඕනේ. නේද? එතකොට අපිට objects තියෙනවා, variable තියෙනවා. මම ඉස්සරහට කියලා දෙන්නම් මොකද්ද object කියන්නේ variable කියන්නේ මොනවද කියලා.
ඉතින් ඔන්න ලයිබ්‍රියක් ඇතුළ තියෙන මොනවද අපිට වේරියබල්ස් වලට ඔබ්ජෙක්ට් වලට ගැන මෙතන අපි ඉස්සරහට මං ඔක්කොම කියලා දෙන්නම් මේ මොනවද මේ වේරියබල්ස් කියන්නේ ඔබ්ජෙක්ට්ස් කියන්නේ ක්ලාස් කියන්නේ මොනවද කියලා මම ඉදිරියට ඉදිරි වීඩියෝ වලින් කියලා දෙනවා. ඒක නිසා බය වෙන්න එපා තේරුන්නේ නැහැ කියලා මේ වීඩියෝ එක මොකද්ද මේ කියලා අවබෝධයක් ගන්න කොහොමද මේ සින්ටැක්ස් එක වැඩ කරන්නේ කියලා. ඉස්සරහට මම සවිස්තරාත්මකව ඒවා කියලා දෙන්නම්. අපි ඒ වගේ මේ වේරියබල් වලට නමක් දාගන්න වගේ දේවල් වලට මෙන්න මේ name space std කියන එක පාවිච්චි කරන්න පුළුවන්. හරිද? හරි. ඊට පස්සේ ඔයාලට මොකද්ද මේ උතර බලා ගන්න පුළුවන් මොකද්ද මේ int කියලා දෙනවා. මේ කියන්නේ integer. main කියලා දෙනවා. මෙතන වරහන් ඇරලා වරහන් වහලා මෙන්න මේ සංගල වරහන් ඇරලා සංගල වරහන් වහලා තියෙනවා. හරි. මෙන්න මේ කොටසට මෙන්න මේකට අපි කියනවා මොකද්ද? ෆන්ක්ෂන් එකක් කියලා. මොකද ළමයි මේක ෆන්ක්ෂන් එකක්. ෆන්ක්ෂන් එක කියලා කියන්නේ මොකද්ද? මේක ඇතුලේ මේ ෆන්ක්ෂන් එක ඇතුලේ කියන්නේ මේක තියෙනවා ෆන්ක්ෂන් එකක් ඩික්ලෙයාර් කිරීම සහ ෆන්ක්ෂන් එකක් කෝල් කිරීම කියලා අපිට කියන්නේ මෙතඩ් එකක් ඩික්ලෙයාර් කිරීම සහ මෙතඩ් එකක් කෝල් කිරීම කියලා අවස්ථා දෙකක් ගන්න පුළුවන්. එතකොට බලන්න මේක උදාහරණයක් විදිහට අපි ගත්තොත් මේක main කියන මෙතඩ් එක. main කියන මෙතඩ් එකේ මෙතන වරහන් ඇරලා වරහන් වහලා මෙන්න මේ සංගල වරහන් ඇරලා සංගල වරහන් වහලා තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? මේක main කියන මෙතඩ් එක. මේ main කියන මෙතඩ් එක මෙතන තියෙන්නේ ඩික්ලෙයාර් කරලා. හරිද? මේක ගැඹුරු වැඩි නම් එච්චර හිතන්න එපා. මේකේ වෙන්නේ මොකද්ද කියලා දැනට ලාවට අවබෝධයක් තියාගන්න. ඉස්සරහට මම කියලා දෙන්නම් කොහොමද මේකේ වැඩ කරගෙන යන්නේ කියලා. හරි. ඊට පස්සේ මේ ෆන්ක්ෂන් එක ඇතුලේ මේ ලියලා තියෙන්නේ අපිට වෙන්න ඕන දේ. හරිද? ඒ කියන්නේ ප්‍රෝග්‍රෑමර් කෙනෙක් විදියට මෙන්න මේ ෆන්ක්ෂන් එක ඇතුලේ අපි ලියන්නේ අපිට වෙන්න ඕන දේ. එතකොට මේ ෆන්ක්ෂන් එක දැන් අපි ඇප්ලිකේෂන් එක රන් කරාට පස්සේ මේ ෆන්ක්ෂන් එක ඇතුලේ මේ කියන්නේ මේන් මෙතඩ් එක ඇතුලේ තියෙන මෙන්න මේ බොඩි එක රන් වෙනවා. රන් වෙලා අපිට මෙන්න මෙතන තියෙන hello world කියන output එක බලා ගන්න පුළුවන්. හරිද? හරි. ඊට පස්සේ මෙන්න මේ කොහොමද මේ C++ වල කොහොමද අපි output එකක් user ට පෙන්වන්නේ. ඒකට මෙන්න මේ COUT කියන name එක පාවිච්චි කරන්න පුළුවන් නේ. හරි. මේකට අපි keyword එකක් කියලා කියන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මෙන්න මේ වගේ hello world කියලා print කරගන්න පුළුවන්. මේ endln කියලා කියන්නේ මොකද්ද? මෙන්න මේ endln කියලා නැත්නම් escape characters වගේ අර දැන් අපි Java වල වගේ ගත්තොත් අපි ගන්න පුළුවන් slash එකයි n එකයි නේ. slash එක ගහලා n එක ගැහුවම ඒක new line එකකට යනවා අපි. මේක ඉස්සරහට මම කියලා දෙන්නම්. අන්න ඒ වගේ escape character එකක් විදියට මේක පාවිච්චි කරගන්න පුළුවන්. මෙන්න මේ endln එක වැඩ කරන්නේත් ඒ විදියටම තමයි. හරිද? හරි. තා බලා ගන්න පුළුවන් මෙන්න මේකේ මේ integer කියලා තියෙනවා. integer කියලා කියන්නේ මේක return type එකක්. ඔයාලට void method return method static method non static method කියලා ගොඩාක් method වර්ග ඉස්සරහට මම කියලා දෙන්නම්. දැනට මෙන්න මේ ෆන්ක්ෂන් එක කෝල් කරපු ගමන් user ට return වෙනවා integer වගේක්. හරි. ඒක නිසා තමයි මෙතන බිඳුව දාලා තියෙන්නේ. මෙතන බිඳුව දාලා තියෙන්නේ ඇයි? මෙන්න මෙතන අපි return type එක විදියට අපි දාලා තියෙන්නේ integer එකක් හින්දා. හරිද? ඔන්න ඔය ටික තමයි ඉතින් basically මෙන්න මේ අපේ C++ hello world program එක ගැන කියන්න තියෙන්නේ. අපි බලමු මේක run කරලා දැන් අපේ මෙන්න මේ hello world කියන output එක අපිට බලා ගන්න පුළුවන්ද කියලා. අපි කොහොමද run කරන්නේ? මෙන්න මෙතන තියෙනවා build and run කියලා. ඔයාලට මෙතන බලා ගන්නත් පුළුවන්. ඒ වුණාට අපි ගොඩක් පාවිච්චි කරන්නේ මෙන්න මේ build and run කියන බටන් එක. බලමු කොහොමද මේක run වෙන්නේ කියලා. හරි. මේවල CMD එක open වෙලා මෙතන අපි අපේ අදාළ output එක අපිට බලා ගන්න පුළුවන්. hello world කියන output එක අපිට display වුණා. ඔන්න ඔය විදිහට තමයි ඉතින් මෙන්න මේ C++ පාවිච්චි කරලා project එකක් build කරගෙන අපේ project එක run කරගන්නේ. මම හිතනවා දැන් මේකේ ගොඩක් දැන්
ප්‍රෝගමින් පැත්තේ වැඩිය නැති කෙනෙක්ට නම් මේක අලුත් දේවල් ගොඩක් හම්බෙන්නේ නැති ඒවා මම ඉස්සරහට සවිස්තරාත්මකව පැහැදිලි කරගෙන යනවා මොකද්ද මේ මෙතඩ් වර්ග මොනවද ඊට පස්සේ අපි කොහොමද ඉලක්කම් එකතු කරගන්නේ ඔන්න වගේ බේසික් තැන ඉඳන් සාමාන්‍ය ඇඩ්වාන්ස් ලෙවල් එක දක්වා මම ඒ කියන්නේ ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් ප්‍රෝග්‍රෑමින් නැත්නම් අපි මොනවද කියන්නේ OOP concept වගේ ඇඩ්වාන්ස් කරුණු දක්වා මම මේක කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම කියන්නේ මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඔයාලට ගොඩක් දේවල් දැනගන්න පුළුවන් වෙයි. මෙන්න මේ C++ කියන programming language එක ගැන. Thank you.